විශ්ව සම්භාවනාවට පත් වූ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව ඇසුරෙන් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සෞන්දර්යාත්මක ටෙලි රූප කාව්‍ය බැද්දේගම හිරු නාලිකාවේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් පිළිගන්වනු ලබයි. බැද්දේගම ටෙලි රූප කාව්‍ය ජුනි 5 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9:25ට අපිට මේක රණ්ඩු කරන්න නැතුව කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම අපි රණ්ඩු කරගන්න ඕනේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ කරන්න හදපු වැඩේ නම් කැතයි. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතිං ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ. හරි. දැන් ඔය පොලිසියෙන් ආවයි කියන තැන තාත්තගේ ලොක්කා හිටියේ නැද්ද? ඒක හරි වැඩනේ. යන්නේ යන තැන මේ මගේ ලොක්කා මගේ පස්සෙන් එනවා කියලා හිතුවා. ඉතින් අපි දැනගෙන හිටියේ ලොක්කා හම්බෙන්න යනවා කියලානේ. කොහොමද මේ දැනගෙන හිටිය කතාව? අපිට එහෙම තමයි ආරංචි උනේ. අන්න එතන තමයි මටත් එන්න ඕන වෙලා තියෙන්නේ. ඈ මං ගෙනත් මොන හරි බොරු ආරංචියක් පටලලා ඇති. කියලා ඇති නේද බලන්න. මාව එතන එන්න පොළොඹවලා මම යන තැන මම බලන්න ගැටමටි කයි කරලා ඔය ඔක්කොම කිරුවාවල් කරලා තියෙන කවුද? මං ඉස්මුදුනේ තියාගෙන හිටපු මගේ හිටපු බෑන. කොහොමද එහෙම කියන්නේ? ඔය කැටට් ගෙහින් මල හින්දා තපොටේ මගේ කැටට් මාවාරු හින්දා ඉතින් මේ දෙපාරක්ම බේරුණා. තාත්තා ඔය කියන කතාව අර එහෙම මෙහෙම පනලා කියන හින්දා මට නම් තේරෙන්නේ නැහැ. හරි හරි මං වෙලාවට එක තීරුම් කරලා දෙන්නම්කෝ. මේ හැම මගුලකට මාව පොලිසියට පුට්ටු කරලා අතුරට දාන්න උමනාව තිබ්බේ අර මච්චිතයා කියන හැකරල්ලට. තේරුණාද? බල දැන් ඉතින් සම්සුන් යන් කොහොම සම්සුන්? ඔය සම්සුන්ද? ඔය නොසම්සුන්නේ. රන්සු. මං කියවනේ මොකද කිව්වේ? නෑ ඒක අපේ කතාව. මම බලා ගන්නම්. මොකක්ද බලන්න? ඒකත් අපේ කතාව. සර් මේ එනම් මං ගිහිල්ලා එන්න. මේ උදාර මෙහෙමයි. පොලිසිය පැත්තේ මොනවද වෙන්නේ කියලා හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. හරි? හරි සර්. දැන් කේසි ගැන ඉනවසිය වචනයක්වත් නොකීවේ. මෙහෙමයි මනෝජා මිනිහා එකපාරටම කියන්නේ නැහැ මමයි කරේ කියලා. කොහොම හරි මිනිහා ලව්ව ඒක කියව ගන්න ඕනේ. කියව ගන්නවා කියන්නේ? හැබැයි ඉතින් පොලිසියට ඇත්ත කියන්නේ නැති උන්ගෙන් ඇත්ත ගන්න පොලිසිය දන්නවා. ඒක අපි ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. ඉතින් ඔයාලා එතන ඉන්නට කීවත් ප්‍රශ්න කරේ නැද්ද? මැඩම් පොලිසියෙන් කිව්වනේ මේ අපිට හෙට වෙනකන් ටයිම් දෙන්න කියලා. මොකද එතන මොකක් වුණත් වැඩපිළිවෙලක් ඇතිනේ නේද? හෙට උදේ වෙනකන් ඉවසනවා කියන්නේ මට නම් අවුරුද්දක් බලන් ඉන්නවා වගේ වැඩ. මොකද කරන්නේ මනෝජා? මේ අහන්නක උදාරගෙන් මේ දවස් ටිකේ අපේ කෙල්ලව හොයාගන්න අපි කොයි තරම් මාන්සි වුණාද කියලා. මොනවද නොකරේ කියලා අහන්නකෝ. ඇත්ත මැඩම්. අපි අපේ තියෙන කන්ටැක්ස් පාවිච්චි කරලා, සල්ලි ඵලය පාවිච්චි කරලා
මේ හැම දෙයකින්ම කරන්න පුළුවන් දේවල් කරන්නේ මැඩම්. අනිත් එක මැඩම්ට කියන්නේ අර පීඩිසිය කර මේවා දාලා බලන්නේ. අන්න එහෙම තැනකටත් ගිහිල්ලා අපි වැහුවා මැඩම්. ඇත්තටම මිනිස්සු අසරණ වුණාම මේ වගේ තත්ත්වයටපත් වෙනවා. අපි මේ මුකුත් නොකර නෙමෙයි ඉන්නේ මනෝජා. ඔයාලා නම් හැමතිස්සෙම එළියට යනවා. එහෙට මෙහෙට යනවා. කෙල්සිය හොයනවා. ඔයාලට බලාපොරොත්තුවක් තියෙනවා. මට උපරිමේ මේ ගෙදර ඉන්න වැඩ කරන කට්ටිය විතරයි. මම ඒ මිනිස්සුත් එක්ක මේවා කතා කරන්නද? මෙහෙමයි මැඩම්. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා තව ටික දවසකින් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියලා. මේ ගෙදර හැමදාම සිද්ධ වුණේ ඔහොම බලාගෙන ඉන්න එක විතරයි උදාහරණ. මෙහෙමයි. මේ වෙලාවේදී මිනිහා පොලිසියේදී ඇත්ත නොකිව්ව. මිනිහව කනපිට ගහලා හරි පොලිසිය ඇත්ත දැනගන්න. කොහොමද දැන් ඉතින් ලොකු සතා වහුවෙලා ඉවරයිනේ. ඒ හන්දා මිනිහට ගැලවීමක් නැහැ. මනෝජා ඔය ඉවසුවා වගේ තව පොඩි කාලයක් ඉවසලා ඉන්නකෝ. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. උදාර එහෙමනම් ඔයා යන්න. මොනවා හරි තියෙනවා නම් මට කෝල් එකක් දෙන්නකෝ. හරි සර්. එහෙනම් මං ගිහින් එන්නම්. මේ මැඩම් ඔය දේවල් වැඩි කල්පනා කරන්න එපා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙන්නේ. Thank you දාලා. මං එන්න බෑ. යන්න සර්. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. සැබෑ සඳුන් සුභාසාරයම රැඳි රාණි සඳුන් සමගින් දිද්දුලන සමකින් දිගු කල් සුවඳකින් මේ ඔබේ රාණි දීපයේ ඇරඹුමයි. දශක 7ක රස මතක සමගින් අලුත් වෙන හෙට දවසටත් කිස්ට් රසවත් වගේම හරවත්. පාට කුරුල්ලෝ කෙවියා මොකද්ද කරන්නේ? බලා මාවනියන් කපලම දාලා දෙන්නේ. ඉස්සුද බා පොඩ්ඩක් අවුලෙන් හිටියේ. උඹට ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. අනේ වන්ද මේ මම උඹලා මං ගැන මොනවා හිතන් හිටියත් කවදාවත් මං උඹලව කපලා නැහැ වැඩි. කපලත් නැහැ කපන්නත් බෑ. මම යන ගමනක් උඹලත් එක්ක අපි ඔක්කොමලා එකට යන්නේ. ඒක තමයි මගේ තියරිය. ඔබ දන්නවා ඒක. හරි හරි ඉතින් ඉතරි දෙනවා ආයෙ හැදෙනවා. ඔය ගණන් ගන්න එපා බා. අවුලක් නැහැ. පටාසිරි එවියනේ උඹට පට්ට නිවුස් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ උදේ. මොකද්ද? නෑ බං අපි හොයනවා වගේ ඉන්වෙස්ටර් කෙනෙක් මූ ගෙනල්ලා තියෙන්නේ අපිත් එක්ක අවුලෙන් හිටියද? සිරාවටද? ඔව් බං. UK ඩයල්. ඌට මාර සල්ලිය. සුපිරිම සල්ලි තියෙනවා. ඌ කැමතිව ලංකාවට ලොකුවට ඉන්වෙස්ට් කරා. අඩෝ ඇත්තටම මේවන මේ වෙලාවේ අපිට ඕන කරන්නේත් බං ඒ වගේ අර අපි දෙන්න ඔෆර් එක නිකන් සෙල්ලම් කරන්න පුළුවන් જાති ඩයල් එකක් තමයි. නැතුව නිකන් බොරුවට ගණන් අහලා මේ අර නිකන් ගණන් අහන්න විතරක් ඉන්න ඩයල් එකක් නෙවෙයි ඕනේ. හරි හරි මම උඹට ඔබ සෙට් කරන්න. ඔබ කතා බහ කරලා සෙට් නම් ඉතින් වැඩේ කරමු. අඩෝ මෙවන් ඇත්තට මේ වෙලාවේ මට මාර ලොකු සපෝට් එකක් බං ඔබ කරන්නේ. මේ ඌ එතකොට අපේ ෆොන්සේකා ගෲප් එක ගැන කම්පැනි ගැන එහෙම ඌ දන්නවද? යහෝ කවුද කියපන් නොදන්නේ ෆොන්සේකා ගෲප් එක ගැන? මේ ඉතින් මීටින් එකක් කෝල් කරපන් අපි මීට්ලා කතා කරමුනේ. දැන් අම්මේ අපි මොකද කරන්නේ? අයි කතා කරන්න දෙයක් නැහැ. මගුල ඉවරයි. එතකොට අපි රෙජිස්ටර් කරපු එක? ඒක කටු ගාලා දාන්න.
වගේ දෙපිට කාට්ටු පොල් කාවයියෙක් පොල් පිත්තෙන් කපා ගන්න පුළුවන්. දැන් උඹට තාමත් ඕනේද? හැටි විතර රාහුලි නැන්දේ ඔයාලා මේක තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියකට නැන්දේ. වැරදි මොකුත් නෑ. අදින් පස්සේ නෑකන් ඉවරයි. මට තේරෙන්නේ නෑ. ඉන්නකෝ මම මේ කතාව කියනක. ඔය වගේ දෙපිට කාට්ටු ගස් නරියෙක් අපේ කෙල්ලට කොහොමදත් ඕනේ නෑ. ඒක කියන්න තමයි උඹට එන්න කිව්වේ. ඔයා අපිට හෙන්න බණ කතා කියලා බොරු බයිලා ගහලා අපේ අර අහිංසක තාත්තව බොරු වැරද්දකට හිර යවන්නේ හැදුවේ. තමුසෙනම් මහ මොකෙද්ද මන් දන්නේ නැහැ මංජිත. දෙයියා හඳුරුවනි. දැන් මම මොකද්ද කරපු වරද? මට බනින්නේ. දැන් උන්නේ ලෝකෝත්තර වැඩ කළා අපිට මරසි දැන්. දැන් මමද බොරුකාරය දැන්. කෙවෙල්ටන් අධි ආරක්ෂාව හැමදාටම සහතිකයි. සෑම නිවසකටම දැන් LG ෆ්‍රිජ් එකක් දිවයින පුරා පිහිටේ අබාන්ස් ප්‍රදර්ශනාගාරවලින්. අපිටත් දැන් LG ෆ්‍රිජ් එකක්. අබාන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න. අබාන්ස් ටිකෙන් ටික පෙයි. පාට කුරුල්ලෝ. අපි හැමදේම දන්නවා. දැන් නිකන් මේ බොරුවට බයිලා ගහන්න එපා. මෙතනින් අපේ සම්බන්ධ ඉවරයි. බඳින්නවත් උවමනාවක් නැති එකට කාලා එකට බීලා මගේ තාත්තටම කෙලවන්න හදන මිනිහෙක් මට එපා. යකෝ දැන් මමද මෙතන වැරදි? නිකන් බොරුවට මේ නැට්ට පාග ගන්න එපා ඕයි. තමුසෙලා. දැන් අර පල් හොරෙක් එක්ක එකතු වෙලා කැලෑ පත්තර ගහලා අද මුළු පවුලකටම කෙලවලා උන්ගේ සල්ලි හොරා කාලා ඒ මදිවට මේ යකා මේ තමුසලාවත් අන්දලා මේක තේරුම් ගන්නවා. මේ මංජිත තමුසේ බලු වැඩ සේරම ඉගෙන ගත්ත අර කපටි රජා ළඟට ගියාට පස්සේනේ තමුසෙට මාව ඕන්නම් තමුසේ ඌ ඉස්සරහටම ගිහිල්ලා කියන්න ඕනේ තමුසෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. හරිද? එහෙම කිව්වොත් විතරක් මං තීරණය කරන්නම් අපේ සම්බන්ධය මින් ඉදිරියට තියනවද නැද්ද කියලා. නැත්තම් ඉතින් නෑ කිව්වොත් නෑම නෑ තමයි. නෑ එහෙම ඕනේ. උඹ වගේ හීපාටුවෙක් අපේ බෑන වෙන්න කොහොමත් ඕනේ. ඕන්නේ නෑමයි. යකෝ පුදුම මේ ගිනි ගෙඩිදි මගේ ඔළුවට පත බෑවෙන්නේ. කතා වැඩක් නෑ. කරන්න ඕනේ දේ කිව්වා. නැත්තම් ආයේ මේ පාරේ යනකොට මෙතන නවත්තන්න එහෙම ඕනේ නෑ. හරි? අනේ බබා ඔයාලා මේ හැසිරෙන විදිය හරි වැරදි. මේ එහෙම හැසිරෙන්න එපා නැන්දේ. අපි දන්නවා කවුද හරි කවුද වැරදි කියලා. ආයේ කතා ඕනේ නෑ. වැඩේ නොකරොත් කසාදේ කටු ගන්නවා දෙකක් නෑ. දැන් යනවා. දැන් ඉතින් ඵලයන්. ආයි මේ පස්පා ගන්න එපා. ඕඩර්. ඔව්. නෑ අර මගේ යාළුවා මෙවන් ඉන්නේ. ඔව් බොන්ඩ් එකේ එල්ලෙක් කෙනා. එයා තමයි හැමදේම කෝඩිනේට් කරේ. ඔව් නෑ මම කැමතිත් නෑ නේද? ඉතින් වෙන ඔප්ෂන් එකක් නැහැ නේද මේ වෙලාවේ? ඔව් හරි මම ඔක්කොම ඩීටේල්ස් එක දාන්න ඩඩ බලලා කියන්නම්. මම එවන්න. හරි නෑ. ඕකේ. Excuse me, sir. එන්න. Sir. ඇත්තටම සාර සල්ලි හොයාගන්න මොකක්ද කරන්න ඉතින් දැන් තියෙන තත්ත්වෙත් එක්ක ලේසි වෙන එකක් නෑ සර්.
හරි ඒක සෙන්නත් අංකල්ලා කවුරුත් ප්‍රශ්නයක් කරගන්න එපා. මම ඒක විසඳනවා. හරිද? එතකොට සර් අපේ ආයතනයේ වටිනා කියන ඉඩම් ටික දැන් නොවටිනා ගන්නට සර් ලැබුණාට දාගන්නේ. සෙන්නත් අංකල් මම මේ කැමැත්තෙන් කරන එකක් නෙමෙයි නේද සෙන්නත් අංකල්. මම දැන් කිව්වනේ ඒක ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. එකම දේ ආය අහනවනේ ඉතින්. දැන් සර් අපේ පැත්තෙන් නම් අපේ රාජකාරිය අකුරටම කරලා තියෙන්නේ. ඒත් ඉතින් සර් දැන් මේ විදිහට යොත් සර් මේ ආයතනයේ ශේෂයෙන් භාගයට භාගයක් විකුණුවොත් එහෙම සර් මම මේවා කියන්නේ ඇත්තටම මේ ආයතනයට තියෙන අවංක ආදරය නිසා. දැන් මම කියනකොට සර් රකමැති නම් මම නොකිය ඉන්නම්. සෙන්නත් අංකල් මේ අහන්නකෝ. ආයතනයේ අනාගතය ගැන හිතන්න කලින් මට වර්තමානය ගැන හිතන්න වෙලා තියෙන්නේ. නැත්තම් ඔය අංකල් කියන විදිහට අනාගතයේදී නැති වෙන්න තියෙන දේවල් අදහෙටම නැති වෙලා යනවා. ඒකයි මම මේ කරන්න හදන්නේ. මේ වර්තමානයේදී මේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න මේ වෙලේ යන්න පුළුවන් එකම සොලියුෂන් එකට යන්න හදන්නේ. පස්සේ තමයි ෆියුචර් එක ගැන හිතන්න වෙන්නේ. පැහැදිලිනේ? තව මොනවා හරි අහන්න තියෙනවද? නෑ හරි සර් පැහැදිලි. මම යන්නේ. හදන හැමතේ කෝප්පයකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාවුජී. වෙනස් නොවේ රස අපේ ලොවේ. මගේ ක්‍රිකට් තියෙන ආදරයයි මගේ ඔන X9D එකයි දෙකම අන්බ්‍රේකබල්. පොලිය 7% දක්වා දෙන LB ප්‍රීමියර් සේවිංග්ස් ඉතුරු කරන පුදුම හත. පාට කුරුල්ලෝ. සුදාර ඩොක්ටර් මේ මොකරි හොඳ ආරංචියක් කියමු තියෙනවා. ඔව් ඩොක්ටර්. හොඳම ආරංචි නම් ලැබුණා. අනිත් හොඳ ආරංචි ටික එන්න තව ටිකක් වෙලා යයි. ඒ කියන්නේ මුරන් මොනාර කියලාද? නෑ මිනිහා තාම මුකුත් කියලා නෑ. වඩුම කෙල්සි මැඩම් ගැන? අන්න ඒක තමයි ඩොක්ටර් ප්‍රශ්නේ. අනිත් එක මේ නුරන් එකපාරට ඇරස් වෙච්ච විදිය හරි අමුතුයි ඩොක්ටර්. ඒ කිව්වේ දැන් මිනිහා පහුගිය කාලේ නිකන් කට්ටි පැන දින කකා ඉඳලා රටිනුත් පැනලා එකපාරට මෙහෙම ඇරස් වුණානේ. නෑ නේද එහෙම වෙන්න විදියක් නෑ. මේ මොකද මිස්ටර් ෆෝන්සේකත් මට කිව්වා මේ පොලිසිය හයි රෑන්ක්ස් වල අයත් මේකට ඉන්වෝල් වෙලා තියෙනවා කියලා. සෝ මේක ආඹු සිදීමක් වෙන්න බෑ නේද? ඒක එහෙම තමයි නේ ඩොක්ටර්. දැන් එතකොට ගඟුලි තලගුලි උඹට ටෝක් කරනවද ජීවන් දඩාව කොටු කරගන්න ඇති උඹ කියලා? ඕනේ බං ඒකනේ කියන්නේ බං. යකෝ හරි කෙලියන්නේ බං මේක. ඒගොල්ලෝ කොහමද එහෙම ටෝක් කරන්න කියපන්කෝ. ජීවන් දඩානේ බං අපිට කෙලවන්න හැදුවේ. ඔය උද්දච්ච පවුලට බං වරදක් පිළිගන්න ජාන ඇඟේ ලේවල තියෙනවනම් මොනා කරන්න බැරිද බං? අනේ නිකායින්ද ගියාම් බං මාර වෙඩිමන්නේ බං මේක. නිකන් ඉන්න තමයි බං මට වෙන්නේ කොහොමද? රස්සාව රැක ගන්න ගියොත් පරස්තාව නැති වෙනවා. පරස්තාව රැක ගන්න ගියොත් ප්‍රස්සාව නැති වෙනවා. මං උඹට පොඩි අයිඩියා එකක් කියන්න. ඔබ කෙවින් බොස්ට කියපන් මේ සීන් කෝන් එක ගැන. කිව්වා කියලා මොනා කරන්නද බං? නෑ මේ ගොංගස් දෙකට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් බං මේ අපි හොඳක් කරන්න ගියේ කියලා. බම්බු හිට් කරගන්න කියපන් බං. අපි බම් දැන් හෙඩ් එකෙන් හිටගෙන කිව්වත් උන් මේ වෙලාවේ ඕක පිළිගන්නේ නෑ. හැබැයි නුරානයා ඇතුළට ගොයින් වෙන්න කලින් එළියේ හොඳ ට්‍රම්ප් ටිකක් ඇදලා තමයි ගිහිල්ලා තියෙන්නේ. බලමුකෝ.
නම මොකද්ද? සරත් සුමන්සිංහ. වයස? 28. කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? කොහමද? දැනත් වරිට දැක්ක නේද අඳුරන කට්ටියුත් ඉන්නවා එනි කොහොම තමාස අන්තිමට මට කරේ හම්බන්තොට වරායට කරපු දේ